අපි චූටි කාලේ පුතා සිටියා ගම්වල පිනට අරපු හරක්. අපේ ගම්වල ඉස්සර හිටියා පිනට අරපු හරක් කියලා. වයසට ගියපු අය ඒගොල්ලෝ නිදහස් කරලා යවනවා ඔහේ තනකොළ කාලා නිදහසේ ජීවත් වෙන්න බඳින්නේ නැහැ කරට ලනු දාන්නේ නැහැ. කාගේ හරි භෝගයක් හරි කෑවා කියන්නකෝ. ඒක පින් එළදෙන පින් ගොනා කියලා අර අලාභය ගැන තාක්සේරුවක් හිතන්නේ නැතුව මෛත්‍රියෙන් වැටෙන් එහා පැත්තට එලවලා දානවා. අනුකම්පා කරන ප්‍රදේශයේම ඒ සත්තුන්ට. දැන් ලංකාවේ පුතා පිනට අරපු හරක් කොහෙද ඉන්නේ? පිනට අරපු හරක් නැහැ. පිනට අරෙන් ඉතුරු වෙන්න එපා. යෞවන වයසට එනකොට මැදි වයසට එනකොටම හරක් ඉවරයි. කාලා කවුද කෑවේ හරක්ව? මේ ලංකා සමාජයේ කවුද කෑවේ හරක්ව? මොන මිනිස්සුද? පුතා මේ ලංකාවේ දෙමළ මිනිස්සු හැර අනික් උන් ඔක්කොම කෑවා. දෙමළ මිනිස්සු හරක් මස් කන්නේ මගේ දැක්ම. අනිත් අය ඔක්කොම කෑවා. වැඩිපුරම කෑවේ සිංහලයෝ. හරක්ව. ඇයි? වැඩිපුරම ලංකාවේ ඉන්නේ සිංහලයෝ. ඒ අය තමයි කෑවේ. වැඩිපුරම වික්කේ සිංහලයෝ. වැඩිපුරම හොරකම් කෙරුවේ හරක්ව සිංහලයෝ. ඇත්තටම ස්වාමීන් වහන්සේ සිංහලයෝද? නෑ. මහා පරිමාණයේ මුස්ලිම් අය ඉන්නවා පැත්තක. මහා පරිමාණයේ හොරා පැත්තක ඉන්නවා. ගම්වල ඉන්න සියලුම හරක් හොරකම් කරලා අර අතෙන්ට යනකම් යවන්නේ මේ තුට්ටු දෙකේ සිංහල හොරු. මුට්ටි අල්ලලා පුරුදු තුට්ටු දෙකේ සිංහල හොරු. තුට්ටු දෙකට පව් කරන කාලකන්නියෝ. මේ ලංකා සමාජයේ ඇත්ත මම මේ කියන්නේ. එහෙනම් හරකුත් නෑ පුතා පිනට අරපු. මව්පියොත් නෑ පිනට නමපු. මහලු නිවාස තිබ්බද අපේ ලංකාවේ? නෑ. භික්ෂු මහලු නිවාස තියනවා කියමුකෝ. ඕන් සම්බුද්ධ ශාසනයේ හැටි. භික්ෂු මහලු නිවාස රඳවාගෙන උපස්ථාන කරන සිව්පසයෙන් දායකයන්ගෙන් යැපෙමින් සිට ධර්මයෙන් අවවාද අනුශාසනා කරමින් සිට වයෝවෘද්ධ වෙනකොට ඒ හාමුදුරුවෝ මහලු නිවාසයකට ගිහිල්ලා විසිකලා එනවද? වැඩක් නැති හාමුදුරුවෝ කියලා. කිරි දීපු අම්මයි තාත්තයි දහඩිය අහලපු අම්මයි තාත්තයි ලේන් දහඩියෙන් පෝෂණය කරපු මව්පියාව දැන් බලන්න විදියක් නැහැ. ඒගොල්ලොන්ගේ වැඩකුත් නැහැ. නාකි හරි කරදරයක් මේ අය තැන් තැන් වල කෙල ගහනවා ජරාවයි. මේවට යොදන්න කෙනෙකුත් නැහැ. ඒ හින්දා ගිහිල්ලා මහලු නිවාසෙට විසිකාවා. එහෙම නෙමෙයි. එහෙම එකක් නෙමෙයිද ලංකාවේ තියෙන්නේ. මම මේ මෑත කාලේදී බැන්න මහලු නිවාසයකට ගේකුයි ඉඩමකුයි පූජා කරලා ඇවිල්ලා මායත් එක්ක කිව්වා උජාරුවට හාමුදුරුවනේ මම ලොකු පින්කමක් කරුවා මෙහෙම එකක් කියලා. මං කිව්වා අනේ ගොම් බස්සෝ. උඹ හිතුවද ඔක පින්කමක් කියලා? ඔක පව්කාරකමයි යකෝ. අර ඇහැට අඬන්න බලාගෙන ඉන්න එකාගේ ඇහැට ඇඟිල්ලෙන් යනවා වාගේ වැඩක් කෙරුවේ. අර අහල පහල ඉන්න අහිංසක මව්පියන්ව ලගින්න තනන්නේ. ඇයි දරුවට බරයිද? මෙච්චර කාල නිකන් හිතන්නකෝ සේනානායක මහත්තයයි මැතිණියයි දෙන්නම් මේ කොල්ලෝ දෙන්නව හදනවා. මේ ජීවිතේම කරපු ඒවා කෙරුවේ මෙවුන් දෙන්න වෙනුවෙන්නේ දැන්. ඔය අසද්දලා තියෙන ඔක්කොම අසද්දනවනේ අසද්දන්නේ මෙවුන් දෙන්නටනේ. අවසානයේ සියල්ලම බැරි වෙලා ගිහිල්ලා නාකි වෙනකොට මෙවුන් දෙන්න එකතු වෙලා ගිහිල්ලා මහලු නිවාසයකට විසික්කෝ. මම මේ උදාහරණයක් කිව්වේ. එතකොට ඔය දාලා ඉන්න හැම අම්මට තාත්තටම දරුවෝ ඉන්නවනේ. එතකොට ඒ දරුවන්ට මානුෂීය බව හුරු කරේ නැත්තේ කවුද? මේ සමාජයේමනේ අපිමනේ. අපි සද්ධර්මයෙන් ඈත් වෙච්ච ගමන් සංස්කෘතියෙන් ඈත් වෙච්ච ගමන් ජාතිකත්වයෙන් ඈත් වෙච්ච ගමන් ඒ දරුවන්ට පුතා යහපත් ආකල්ප අහිමි වෙනවා.
අපි අධ්‍යාපනයේ තියෙන කැතකමට දැනුම විතරක් දෙන්න පුරුදු කෙරුවා. ආකල්පයි කුසලතායි දෙක නැන්නේ. ඕනෑම දෙක ආකල්ප කුසලතානේ. එව්ව නැහැ. දැනුම විතරක් තියෙනවා. සත් ආකල්පයේ තිබ්බාන මගේ අම්මා මගේ තාත්තා අපි වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරලා මේ සියල්ල කරලා අපිට සුවසේ සැපසේ ජීවත් වෙන්නට අංග සම්පූර්ණ මිනිසෙක් කරලා ගෞරවනීය විදියට ඉන්න සියලු සැප සාධනය කරලා නාකි වෙච්චි මගේ අම්මයි අප්පච්චි දෙන්න ජීවි හිමියෙන් මං රකින්න ඕන කියන ආකල්පයේ තිබ්බන හදවතේ අතාරින්නේ නැහනේ. ඒ ආකල්පේනේ දෙන්න ඕනේ.